අපි හැම දවසක්ම එක වගේ එනර්ජෙටික් නෑ. සමහර දවස්වලට සමහර වෙලාවට හේතුවක් නැතුවම වුණත් අපිට ස්ට්‍රෙස් එකක් දැනෙනවා. මූඩ් අප්සෙට් යනවා. කරන්න වැඩ කන්දක් තිබ්බත් ඒ කිසිම දෙයක් නොකර ඔහේ නිදාගන්න හිතෙන දවස් තියෙනවා. අන්න එහෙම වෙලාවට ඔයාගේ මූඩ් එක අප් කරගන්න ඔයා මොනවද කරන්නේ? ඔයාගේ විදිය ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම් එහෙම වෙලාවට මූඩ් එක අප් කරගන්න මට හරියන්නේ මෙන්න මේවා කියලා ඔයාගෙම පුංචි දේවල් ටිකක් ඔයාගේ ගාව ඇති. එහෙම නැති කෙනෙක්ට අදහසක් අරගන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. හිනාව කියන්නේ තප්පර කීපයක් ඇතුළත කෙනෙක්ගේ මූඩ් එක වෙනස් කරන්න පුළුවන් දෙයක්. සුන්දරම දේ තමයි කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ට හිනාව බෝ කරන්න. ඉතින් එහෙම කිසිම එනර්ජෙටික් එකක් නැති දවසකට අපිට පුළුවන් ෆනි වීඩියෝස් ටිකක් නැත්තම් ෆිල්ම් එකක් බලලා ටිකක් තනියම හිනා වෙන්න. අපි හිනා වෙද්දී හිනා වෙන්න භාවිතා කරන මාංශ පේශි වලින් අපේ මොළයට සිග්නල් එකක් යවනවා. එතකොට මොළයේ එන්ඩෝෆින්, ඩොපමින් හා සෙරටොනින් කියන හැපි හෝමෝන්ස් තුන රිලීස් කරන්න පටන් ගන්නවා. එයාලා අපේ ශරීරයට සිග්නල් එකක් දෙනවා අපි දැන් සතුටින් ඉන්නේ කියලා. අඩුම මිනිත්තු 9ක් ප්‍රීතිමත් සංගීතයකට සවන් දීමෙන් කෙනෙක්ට මූඩ් එක සැලකිය යුතු ලෙස ප්‍රීතිමත් තත්වයකට මාරු කරන්න පුළුවන් කියලා මනෝවිද්‍යාවේ හොයාගෙන තියෙනවා. උද්‍යෝගිමත් රිද්මයානුකූල සංගීත රටාවන්ට පුළුවන් අපේ මොළයේ ඩෝපමීන් ඇතුළු උඩින් කිව හැපි හෝමෝන්ස් නිපදවීමේ වේගය වැඩි කරන්න. හිත සතුට සැහැල්ලුවෙන් පුරවන ගීත තියෙනව නේද? ඔයත් ආසාවෙන් රස විඳින කමෙන්ට් එකක් තියාගෙන යන්න අපිටත් මොනවද කියලා දැනගන්න. මේ කොළ පාටට තියෙනව නැචරල් හීලින් පවර් එකක්. කොළ පාට වැඩිපුර තියෙන එලිමාන් පරිසරයකදී අපේ මනසත් ශරීරයත් ස්වභාවිකවම ලිහිල් වෙන බව අධ්‍යයන ගණනාවකින් හොයාගෙන තියෙනවා. සෙරටොනින්, ඩොපමීන් සතුට හෝමෝන උත්තේජනය කරමින් සතුට ගැන හැඟීම් වැඩි කරලා අපේ මූඩ් එක අප් කරන්න මේ කොළ පාටට පාට මල් වලට හිලා හිරු එළියට නැවුම් වාතයට පුළුවන්. අපි කොයි වගේ මානසිකත්වයකින් හිටියත් සුරතා සතුන්න හුරතල් කරද්දී අපිට ස්ට්‍රෙස් එකක් ඇති කරන කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක පහළ බහිනවා. එයාලත් එක්ක සෙල්ලම් කරද්දී එයාලගේ ලොම් පිරිමහද්දී උඩ කිව ඩොපමින්, සෙරටොනින්, ඔක්සිටොසින් කියන අපේ හැපි හෝමෝන්ස් රිලීස් වෙනවා. ස්ට්‍රෙස් එකක් දැනෙන දවසට හොඳට වෙලා ආරන් නාගෙන සනීප ඇඳුමක් ඇඳගෙන ලස්සන සුවඳට ඉඳලා බලන්න. ඒ ෆ්‍රෙෂ් ගතියත් එක්ක ස්ට්‍රෙස් එක කම්මැලිකම අඩු වෙලා හොඳ මූඩ් එකකට එනවා. වැඩ පටන් ගන්න හොඳ එනර්ජි එකක් එනවා. දුකකින් කලකිරීමකින් මානසික පසුබෑමකින් ඉන්නකොට හුඟක් අය ඒ හැඟීම් සිතුවිලි ජර්නල් එකක ලියනවා. ලියනකින් අපේ සිතුවිලි නිදහසේ පිට වෙන නිසා ඒකෙන් අපිට සෑහෙන දුරට මානසික සැහැල්ලුවක් දැනෙනවා. ජර්නලින් වලදීත් අපේ සෙරටොනින් හා ඩොපමින් කියන හැපි හෝමෝන්ස් රිලීස් වෙනවා. ඔයා පුරුද්දක් විදියට ජර්නලින් කරන කෙනෙක් නම් ඔයාගේ ජර්නල් එක ලියන හැම මොහොතෙම මේ හැපි හෝමෝන්ස් ඔයාගේ මොළයේ උත්තේජනය වෙනවා. හිතේ සතුට ඉහළ නංවන්න උදව් වෙන පවුලක් වගේම එහෙම යාළුවන් ටිකක් ඉන්නවා කියන්නෙම කොයිතරම් වටිනවද? මූඩ් ඩවුන් වෙලා ඉද්දී හිතට සැහැල්ලුවක් මූණට හිනාවක් ගේන්න පුංචි දේවල් කොයිතරම්නම් කරන්න පුළුවන්ද පවුලේ අයටයි යාළුවන්ටයි. ඔයාගේ පවුලේ කවුරු හරි ස්ට්‍රෙස් එකකින් ඉන්න වෙලාවට සතුට බෙදෙන කෙනෙක් වෙන්න ටිකක් උත්සාහ කරලා බලන්න. මෙතන නොකියව එනර්ජි ගිව තව බොහොම තියෙනවා. ඔයා ස්ට්‍රෙස් එකකින් ඉන්න වෙලාවට මේ දේවල් උත්සාහ කරලා බලන්න. ඔයාව ආයි සුපුරුදු ට්‍රැක් එකට දාන්න එයාලා උදව් වේවි.